හරි අද අපි කතා කරන්න යන්නේ ඉන්ඩිකේටර්ස් දෙකක් ගැන. අපි බලමු මොකක්ද මේ ඉන්ඩිකේටර්ස් දෙක කියලා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩින් view එකට ගිහිල්ලා ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ස්ලයිඩ් එක පෙන්නනවා ගියාට පස්සේ ඊට පස්සේ ඒකේ මේ උඩම තියෙන ඉන්ඩිකේටර්ස් කියන තැන ක්ලික් කරගන්න. ඊට පස්සේ එතන සර්ච් කියන තැන ඔයගොල්ලෝ ටයිප් කරගන්න Bollinger Band Filter කියන එක. Bollinger Band Filter. එතකොට ඔයගොල්ලන්ට එයි මෙන්න මේ විදිහට එතන ඔයගොල්ලෝ පොඩි ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි ටයිප් කරගන්න ඕනේ අපේ ඊළඟ ඉන්ඩිකේටර් එක. අපේ ඊළඟ ඉන්ඩිකේටර් එක තමයි MA trend meter. එතකොට ඔයගොල්ලෝ මෙතන සර්ච් කරන තැන ටයිප් කරගන්න MA trend meter කියලා. ඊට පස්සේ ඔයගොල්ලන් මේ විදිහට එනවා. එතන පොඩි ටික් එක දාගෙන ඒකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ chart එකේ මේ ඉන්ඩිකේටර් දෙකම ඇක්ටිවේට් වෙලා තියෙන විදිය. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ ඉන්ඩිකේටර් දෙක භාවිතා කරලා ට්‍රේඩ් එකකට යන්නේ කියලා. මම ඊට පස්සේ chart එක මේ විදිහට ඔයගලන්ට පේන විදිහට පොඩ්ඩක් ලොකු කරගන්නවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ උඩ chart එකේ තියෙනවා රතු පාට ත්‍රිකෝණ, කොළ පාට ත්‍රිකෝණ කියලා. එතකොට ඒවෙන් මොකද්ද රේඩ් වෙන්නේ කියලා අපි බලමු. ඊට පස්සේ පහළ chart එකක් මම පොඩ්ඩක් ලොකු කරගන්නවා පේන විදිහට. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒකත් කොළ පාටයි රතු පාටයි කොටු විදිහට පේන්න ගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කොළ පාට ත්‍රිකෝණිකාවෙන් මෙන්න මේ විදිහට පොඩි ලකුණක් දාගන්නවා. එතකොට ඒ කෙලින්ම ඔයා පල්ලෙහා chart එකේ බලන්න කොළ පාට කොටු තුනක් තියෙනවාද කියලා. එන්න ඒ වගේ කොටු තුනකුත් එක්ක මෙන්න මේ වගේ උඩ chart එකේ කොළ ත්‍රිකෝණයක් හැදෙනවා කියන්නේ ඒක අපිට හොඳ long opportunity එකක්. එතකොට ඒ වගේ වෙලාවට අපිට long trade එකකට යන්න පුළුවන් කියන එක තමයි එතනින් කියන්නේ. එතකොට ඔයාට පුළුවන් බය නැතුව ට්‍රේඩ් එකක් ගන්න ලෝන් පැත්තට. එතකොට මෙන්න මේ බලා ගන්න පුළුවන් මේ සිග්නල් එක දුන්න වෙලාවෙ ඉඳලා මෙච්චරක් උසට මේ ට්‍රේඩ් එක රන් වෙලා තියෙනවා. ඊට පස්සේ බලමු කොහොමද ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න මේ ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා කියලා. එතකොට මම මෙන්න මේ විදිහට ආපහු chart එකට ගිහිලා බලනවා. මේ රතු පාට ත්‍රිකෝණ තියෙන තැනක්. ඔන්න මට දැන් එක තැනක් හම්බුණා. ඔන්න එතන මම මේ විදිහට ඔයගලන්ට දාගන්න පොඩි sign එකක්. එතකොට එතන ඉඳලා අපි බලමු short position එකක් කොහොමද ගන්න කියලා. ඒ වගේ රතු පාට ත්‍රිකෝණ sign එකක් පෙන්නපු වෙලාවේ ඔයා බලන්න අර පල්ලෙහා chart එකෙත් අර අපි කලින් කතා කරපු විදිහටම රතු පාට කොටු තුනක් තියෙනවද කියලා. අන්න ඒ වගේ කොටු තුනකුත් එක්ක රතු පාට ත්‍රිකෝණයක් තියෙන sign එකක් ආවා කියන්නේ අපිට හොඳ short position එකකට යන්න පුළුවන්. එතකොට මෙතන මේ බලා ගන්න පුළුවන් ඕගලන්ට මේ රතු පාට ත්‍රිකෝණ සිග්නල් එක දුන්න තැන ඉඳලා මෙච්චරක් පල්ලෙහාට මෙන්න මේක රන් වෙලා තියෙන විදිය. එතකොට මෙහෙම තමයි ඕගලන්ට මේ Bollinger Band Filter එකයි MA trend meter කියන ඉන්ඩිකේටර්ස් දෙක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ.